ගුප්ත විද්‍යාව, ජෝතිර්වේදය, වාස්තු විද්‍යාව, හෙළ වෙදකම්, හෙළ ඉතිහාසය, තාක්ෂණය, සොබාදහම, හරිදේ හරියට තේමාව මුල්කර අපේ මුතුන් මිත්තන් විශ්වයට දායාද කළ අපේ උරුමය අනාගත පරපුරට තිළින කිරීම අපගේ අරමුණයි. භූපතිරාවන.lk මේ ඔබේ නාලිකාවයි. භූපති රාවණ නාලිකාවත් එක්ක සම්බන්ධ වන හැමෝටම ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂී ග්‍රහ මාරු වීම පිළිබඳව. ඒ තමයි දැනට මිථුන රාශියේ ගමන් කරමින් ඉන්න ගුරු ග්‍රහතුමා තමන්ගේ ගෝචර ගමන ආරම්භ කරන්න නියමිත වෙලා තියෙනවා. කටක රාශිය ජුනි මාසයේ දෙවනිදා කටක රාශියට පැමිණෙන ගුරු ග්‍රහතුමන්ගේ පැමිණීමත් එක්කම ඔබ උපන්න ලග්නයට ඇතිවෙන සුබ තත්වයන් කොහොමද අසුබ තත්වයන් කොහොමද කියන කාරණාව විස්තරාත්මකව පැහැදිලි කරලා දෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඔබ දන්නවා ග්‍රහලෝකයේ සුවිශේෂී ග්‍රහතුමා විදියට අපි සලකන සුබදායක ප්‍රතිඵල අපට අරන් එන්න හැකියාව තිබෙන ග්‍රහතුමන් විදියටම අපි සලකන්නේ ග්‍රහලව පඬිතයා ගුරුවරයා වශයෙන් හඳුන්වන ගුරු ග්‍රහතුමන්. එතකොට මේ ගුරු ග්‍රහතුමන්ගේ ගෝචර ගමන සිද්ධ වෙන්නේ කටක රාශියට. කටක රාශිය කියලා කියන්නේ සඳු ග්‍රහතුමාට අයිති රාශියක්. මෙන්න මේ සඳු ග්‍රහතුමා කියලා කියන්නේම ග්‍රහලව අම්මා විදියට තමයි අපි සලකන්නේ. එතකොට මේ සුබ ප්‍රතිඵලයන් අරන් එන ප්‍රධාන ග්‍රහතුමන්ලා දෙදෙනෙක් ගුරු ග්‍රහතුමා සහ සඳු ග්‍රහතුමා කියන මේ දෙදෙනාගෙන්ම සුබදායක ප්‍රතිඵලයන් අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අපි බලනවා ඔබේ ලග්නයට මෙන්න මේ ග්‍රහ මාරු වීමත් එක්ක ඇතිවෙන සුබ තත්වයන් මොන විදිහටද ඔබේ ජීවිතේ ලබා දෙන්නේ. ඒ වගේම මේ ගෝචර ගමනේදී ඇතිවෙන බාධාවන් මොනවාද, මේ කියන්නා වූ කාරණාවන් කාලවකවානුවත් එක්කම අපි කතා බහ කරන්න සූදානම්. එහෙමනම් අපි ඔබේ ලග්නයේ ඇතිවෙන සුබ අසුබ තත්වයන් දැන කියා ගන්නට කලින් ඔබට පුංචි මතක් කිරීමක් කරනවා. ඔබ තවමත් භූපති රාවණ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒත් එක්කම බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඕල් දාලා තියාගන්න. මේ වගේ වීඩියෝ ඔබට බලන්නට නැරඹීමේ හැකියාව උදා කරගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි බලමු ඔබ උපන්න ලග්නයට කොහොමද මේ සුබ අසුබ තත්ත්වයන් බලපාන්නේ කියලා. එහෙනම් ඉතින් අපි අවධානය යොමු කරමු කුජ ග්‍රහතුමාට අයිති වෘශ්චික ලග්නයෙන් උපන්න ඔබට කොහොමද ගුරු ග්‍රහතුමන් කටක රාශියට ගෝචරය සිද්ධ වෙනකොට ජුනි මාසයේ දෙවනිදා ඔබේ ජීවිතයට කොහොමද ඇතිවෙන සුබ අසුබ තත්ත්වයන් මොන විදිහටද බලපාන්නේ කියන කාරණාව පැහැදිලිව විස්තරාත්මකව දැන කියා ගන්න. වෘශ්චික ලග්නයෙන් උපන්න ඔබේ නම වෙන්නට තමයි කටක රාශිය කියලා කියන්නේ. මෙන්න මේ කටක රාශියට තමයි ගුරු ග්‍රහතුමන්ගේ ගෝචර ගමන සිද්ධ වෙන්න නියමිත වෙලා තියෙන්නේ. එතකොට මේ ඔබේ නම වෙන්නට ගුරු ග්‍රහතුමන් පැමිණියාට පස්සේ කටක රාශියේ උච්ච භාවයට පත් වෙලා ත්‍රිකෝණගත බලයකින් තමයි ගුරු ග්‍රහතුමන්ගේ ගෝචර ගමන සිද්ධ වෙන්නේ. නම වෙන්න ඉන්න ගුරු ග්‍රහතුමන් Taman ඉන්න තැනින් පස් වෙන්න වෙන ඔබේ වෘශ්චික ලග්නය දකිනවා. වෘශ්චික ලග්නය දකිනවා. ඒ වගේම Taman ඉන්න තැනින් හත් වෙන්න වෙන ඔබේ තුන් වෙන්න වූ මකර රාශිය දකිනවා. ඒ වගේම ගුරු ග්‍රහතුමන් ඉන්න තැනින් නම වෙන්න වෙන ඔබේ පස් වෙන්න වූ මීන රාශියත් දකිනවා. මේ ගුරු ග්‍රහතුමන් කියන්නේ ඔබේ දෙවැන්න වූ ධන රාශියේ අධිපති ග්‍රහතුමන්. ඒ වගේම ඔබේ පස් වෙන්න වූ මීන රාශියේ අධිපති ග්‍රහතුමන්. ඒ ස්ථානයන් වලින් කියවෙන නිවේදනය වෙන කරුණු කාරණාවන් පෝෂණය කරන්න මේ ගුරු ග්‍රහතුමන්ට හැකියාව තියෙනවා. මෙන්න මේ ගුරු ග්‍රහතුමන් ඔබේ නම වෙන්නට පැමිණීම ඉතාමත්ම යහපත් කාරණාවක් විදිහට අපි සඳහන් කරන්න පුළුවන්.
නම වැන්න කියන්නේ විශේෂයෙන්ම පුඤ්ඤස්ථානේ ධර්මස්ථානේ කියලා අපි හඳුන්වනවා. ඔබේ පෙර සසරේ කරපු කුසල් කර්ම මතුවෙන කාලයක්. ඒ වගේම ඔබේ ආගමික තත්ත්වයන් පිළිබඳව කතා බහ කරනවා. නීති ගරුත්වය පිළිබඳව කතා බහ කරනවා. ඒ වගේ ඔබේ උසස් අධ්‍යාපනය ගැන කතා බහ කරන තැන, ඔබේ පියාගෙන් පිළිබඳව කතා බහ කරන තැන, පරිේෂණ, විමර්ශන, සංකල්පනා, නව නිර්මාණ වගේ දේවල් ගැන අපි කතා බහ කරන්නේ මෙන්න මේ ඔබේ නම වැන්නේ. එතකොට මේ දේවල් පෝෂණය කරන්න සමත් වෙනවා. ඉතින් මෙන්න මේ කරුණාකාරණාමන් සියල්ලක්ම පදනම් කරගෙන අපි බලමු වෘශ්චික ලග්නයෙන් උපන්න ඔබට කොහොමද මේ ඇතිවෙන සුබ තත්ත්වයන් කියලා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ ගුරු ග්‍රහතුමන් නම වැන්නේ ඉන්නකොට ඔබ තුල ගුණ යහපත්කම ඒ වගේම සාධාරණත්වය ඔබ තුල ඇති කරනවා. ඒ වගේම ආගමික භක්තිය, ආගමට තියෙන ලැබියාව, ආදරය, පින්දහම් කරන්න ඔබ තුල සිතුවිලි ඇති කරනවා. මේ ලෝකෙ විතරක් ගැන නෙමෙයි, පරලොව ගැනත් හිතලා කටයුතු කරන්න, පින්දහම් වල නිරත වෙන්න ඔබ තුල සිතුවිලි ඇති වෙනවා. ආධ්‍යාත්මික අංශයට බර වෙලා ඒවායින් ඔබගේ ජීවිතයට යහපතක් ඉෂ්ට සිද්ධ කරගන්නට ඔබට හුරු වෙන කාලයක් විදිහට සඳහන් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ආගමික නායකයන් ඇසුරු කරන්න ලැබෙනවා. ඔවුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. ඔවුන්ගෙන් නිසි මඟ පෙන්වීමක් ලැබෙනවා. ඒ තුලින් ඔබේ ජීවිතය සාර්ථක භාවයට පත් කර ගැනීම හැකියාවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම සමාජය තුල ධනවත්කමට වඩා මිනිසක්කම ඇති පුද්ගලයන් ඇසුරු කරන්නට, ඔවුන් සමග සමගියෙන් කටයුතු කරන්නට, ඔවුන්ගෙන් උදව් උපකාර ලබාගෙන ඔබේ ජීවිතයත් උසස් භාවයට පත් කරගන්න ධාර්මිෂ්ඨ ජීවිතයකට ඔබව හුරු කිරීමේ හැකියාව මෙන්න මේ ගුරු ග්‍රහතුමන් කටකරාසිගතව ඔබේ නම වැන්නේ ගෝචර ගමනේදී ඇති කරනවා. ඉතින් ඊටාත්ම යහපත් තත්ත්වයක් ඒ ආකාරයෙන් ඔබට ලැබෙනකොට අපි අවධානය යොමු කරමු ඊළඟට කතා බහ කරන්නට ඔබට කොහොමද අධ්‍යාපන කටයුතු වලට මේ ගුරු ග්‍රහතුමන්ගේ ලැබෙන උදව්ව උපකාරය කියලා. මේ වෙනකොට විශේෂයෙන්ම අධ්‍යාපනයේ නිරත වෙලා ඉන්න දුව පුතාලා වෘශ්චික ලග්නයෙන් උපන්න අයට ටිකක් අධ්‍යාපන කටයුතු කරගෙන යාමේදී යම්කිසි ආකාරයකින් තමන්ගේ අධ්‍යාපන කටයුතු වල පහළ වැටීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මතක ශක්තිය ටිකක් දුර්වල වෙලා තියෙනවා. වෙනදා ගත්තු ලකුණු ප්‍රමාණය ටිකක් අඩු වෙලා තියෙන්න පුළුවන්. තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන් මතු කරගන්න ටිකක් වෙහෙස මහන්සි වෙලා කටයුතු කරමින් හිටපු කාලයක් තමයි ගත කරමින් හිටියේ. හැබැයි මෙන්න දැන් වාසනාව උදා වෙලා තියෙනවා. මොකද ඔබේ පස්වැන්න මීන රාශියේ සෙනසුරු එහෙමත් නැත්නම් සනි ග්‍රහතුමාගේ ගෝචර ගමනක් සිද්ධ වෙමින් තිබුණේ. ඒ නිසා යම්කිසි ආකාරයකින් ඔබේ අඩාල වීමක් පෙනෙන්නට තිබුණත් මේ ගුරු ග්‍රහතුමන් නම වෙන්නට ගෝචරයත් එක්ක ඔබේ අධ්‍යාපන කටයුතු නැවතත් වතාවක් සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. ඥාන ශක්තිය, ධාරණ ශක්තිය, මතක ශක්තිය වගේ දේවල් වර්ධනය කරගෙන තරඟ විභාග වලින් ජයග්‍රහණය ළඟා කරගන්නට පුළුවන්කමක් උදා වෙලා තියෙනවා. ඉතින් ඔබට පෞගේ කාලේ සිදුවුණු යම් අපහසුතාවයන්, මගහැරුණු දේවල් දැන් නැවත වතාවක් ආරම්භ කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම බලාපොරොත්තු වුණු ආකාරයෙන් ඔබේ අධ්‍යාපනය කරගෙන යන්නට අවශ්‍ය කරන්නා වූ ග්‍රහ බලය නිර්මාණය වෙලා තියෙනවා කියන කාරණාව සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරොත් උසස් අධ්‍යාපනයේ නිරත වෙලා ඉන්න දුව පුතාලට ඔබේ උසස් අධ්‍යාපන තත්ත්වයන් වඩා සාර්ථක භාවයට පත් කරගන්න හැකියාව තියෙනවා. ඔබ යම් තාක් දුරට ඔබගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමේදී ඔබට ඇති වුණු බාධාවන්, ඒ වගේ දේවල් දුරු කරගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ඔබ කරන පරිේෂණ වෙන්න පුළුවන්, විමර්ශන කටයුතු වෙන්න පුළුවන්. ඒ අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වෙලා කරන කටයුතු වලින් සාර්ථක භාවයට පත් වෙන්නට පුළුවන්. දුව පුතාලට විතරක් නෙමෙයි, වැඩිහිටියන් ඉන්නවනේ. තමන්ගේ රැකියාව, වෘත්තීය වෙනින් උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අය. අන්න ඒ වගේ අයගේ මේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඔබ වෘත්තීය මට්ටමින් ඔබගේ රැකියාව උදෙසා ඔබ යම්කිසි ආකාරයෙන් උසස් අධ්‍යාපනයක නිරත වෙලා ඉන්නවා නම් ඒ කටයුතු අනිවාර්යෙන්ම සාර්ථක භාවයට පත් කරගන්න පුළුවන්. ඒ තුලින් ඔබට ජයග්‍රහණය ළඟා කරගන්න පුළුවන්. තරඟ විභාගවලදී, සම්මුඛ පරීක්ෂණවලදී ඔබට ඉතාමත්ම යහපත් තත්ත්වයක් උදා වෙලා ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. යම් කෙනෙක් උසස් අධ්‍යාපන කටයුතු සඳහා බලාපොරොත්තු වෙමින් හිටියා නම් විදේශගත වෙන්න. විදේශ රටකට ගිහිල්ලා තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු කරන්න බලාගෙන ඉන්න අයට
යම්කිසි අපහසුතාවයන් නිසා ඒවා සාර්ථක කරගන්න බැරි වෙලා තිබුණා නම් මෙන්න මේ කාලෙදී දැන් නැවත වතාවක් පුළුවන්කමක් ලැබෙනවා ඔබේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න, විදේශගත වෙලා ඒ දේවල් සාර්ථකභාවයට පත් කරගන්න, දුවලා පුතාලට වගේම වැඩිහිටියන්ටත් ඒ දේවල් කරගන්න පුළුවන්. වැඩිහිටියන් රැකියාවක් එක්ක උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් හිටියා නම් මේ දේවල් අනිවාර්යයෙන්ම සාර්ථකභාවයට පත් කරගැනීමේ හැකියාව, වාසනාව උදා වෙලා තියෙනවා කියන කාරණාව සිහිපත් කරන්න ඕනේ. අධ්‍යාපනයෙන් පස්සේ අපි අවධානය යොමු කරමු කතාබහ කරන්නට ඔබගේ ලැබීම් පිළිබඳව. ඔබගේ ලැබීම් පිළිබඳව කතාබහ කිරීමේදී විශේෂයෙන්ම ඔබට අගහිඟකම් දැන් ටිකක් ඔබෙන් දුරස් වෙලා ඔබට යහපත් තත්ත්වයක් උදා වෙන්න ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ඔබට මහන්සි වෙන තරමට, ඔබ උත්සාහ කරන තරමට සාර්ථකත්වය ළඟා කරගන්න, එයින් ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. යම් විදියකට ඔබ ඉතුරු කරගෙන හිටපු ධනය, බැංකුගත කරගෙන හිටපු ධනය ටිකෙන් ටික සේවෙලා ටිකක් ඔබට ඒ තුලින් ඔබ පසුබෑමකට ලක් වුණා නම් ඒ දේවල් දැන් නැවත වතාවක් සාර්ථක කරගන්න පුළුවන්. ඔබ සතුව තිබුණු රත්තරන් වගේ දේවල් බැංකුවේ තියලා සල්ලි ගන්න සිද්ධ වුණා නම් ඒවා බේරා ගන්නට ඔබට අපහසුතාව ඇති වෙලා, ආර්ථික අපහසුතාව ඇති වෙමින් නම් තිබුණේ. අන්න ඒ දේවල් දැන් නැවත වතාවක් බේරාගෙන ඔබගේ සම්පත් වලට ඇතුල් කරගන්නට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. කොහොම හරි ඒ දේවල් දැන් සාර්ථක කරගන්න, බැංකුවට උකස් වෙන්න දෙන්නේ නැතුව ඒවා බේරා ගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. ඔබට ලැබෙන්න තිබෙන උරුම හිමිකම් වගේ දේවල්, අන්න ඒ වගේ දේවල් ලැබෙන්න ඔබට යම් යම් බාධාවන් තිබුණා නම් ඒ බාධාවන් දුරස් වෙලා, පෙර පින් මතුවෙලා දැන් ඔබට මේ පාරම්පරික දේවල් වලින් ලැබෙන්න තිබුණු දේවල් ඔබට ලැබෙන්න පටන් ගන්නවා. ඔවුන්ට සිත් තුළ පහළ වෙනවා ඔබට මේ දේවල් දෙන්න ඕනා කියන කාරණාව. ඒ නිසාම ඔබට මේ දේවල් ලැබීමේ වාග්ය ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔබගේ පියාගෙන් ලැබෙන්න තිබුණු උරුම හිමිකම් වගේ දේවල් වලට ඔබට යම් යම් බාධාවන් සිද්ධ වුණා නම් ඒ බාධාවන් දුරු කරගෙන ඒ උරුම හිමිකම් ලබා ගැනීමේ වාග්ය, වාසනාව දැන් වෘශ්චික ලග්න හිමියන්ට උදා වෙලා තිබෙනවා කියන කාරණාවත් සඳහන් කරන්න ඕනි. ඊට පස්සේ ඔබගේ ආර්ථිකය මේ ආකාරයෙන් යහපත් තත්යකට උදා වෙනකොට අපි අවධානය යොමු කර කතාබහ කරන්නට ඔබගේ දරුවන් සම්බන්ධයෙන් කතාබහ කරද්දී විශේෂයෙන්ම වෘශ්චික ලග්නෙන් උපන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකයි කියන කාරණාවත් මම කලින් සඳහන් කළා වගේම විශේෂයෙන්ම වෘශ්චික ලග්න හිමියන් ඉන්න තමන්ගේ දෙමව්පියන්ට, විශේෂයෙන්ම තමන්ගේ පියාට මේ වෘශ්චික ලග්න හිමියන්ගේ තියෙන ඒ වාසනාව නිසාම ඔබට සාර්ථක වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. ඔබට වාසනාව ළඟා වෙනවා. වෘශ්චික ලග්න හිමියන් නිසාම ඔවුන්ගේ පියාට වාසනාව උදා වෙන කාලයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඔබ මේ වෙනකොට දරු සම්පතක් බලාපොරොත්තුෙන් හිටපු වෘශ්චික ලග්න හිමියෙක් නම් එය සීනියක් බවට පත් වෙලා තිබුණා නම් මෙන්න මේ සීනියක් බවට නොවි යථාර්ථයක් බවට පත් කර ගැනීමේ හැකියාව, වාසනාව නැවත වතාවක් වෘශ්චික ලග්න හිමියන්ට ඇතිලා තියෙනවා. ඔබට සිදුවුණු දරු සම්පත් ප්‍රමාදය දුරු කරලා දැන් ඔබේ දරු සම්පත් සීනිය ළඟා කර ගැනීමට පුළුවන් කාලයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබට වාසනාවන්ත දුවා දරුවන් ඔබේ කැදැල්ලට කැඳා ගන්නට පුළුවන් කමක් ලැබිලා තිබෙනවා කියන කාරණාවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. වෘශ්චික ලග්න හිමියන්ට යම්කිසි ආකාරයෙන් තමන්ගේ විවාහ කටයුතු ප්‍රමාද වෙලා තිබුණා නම් මේ ප්‍රමාද වුණු විවාහ කටයුතු දැන් ප්‍රමාදයකින් තොරව ඉදිරියට සාර්ථකභාවයට පත් කර ගැනීමේ හැකියාව උදා වෙලා තියෙනවා. ඔබ බලාපොරොත්තු වුණු ආකාරයෙන් ඔබට සහකාරියක් ලැබීමේ වාග්ය ඇති වෙලා තියෙනවා. ප්‍රේම සම්බන්ධතාවයන් ඇති කරගන්න ඔබට තවමත් ආදරවන්තයෙක් නැත්නම් යම් තාක් දුරට දියුණු, ඔබට වඩා මනසින් උසස් වෙන, ඒ වගේම ඔබට වඩා ගුණවත්, නැනවත්, ඒ වගේම ධනවත් කෙනෙක් ඔබට සහකාරිය හැටියට මේ කාලේ ඔබට ලැබෙන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ කරුණු කාරණා අපි බොහොමයක් කතා බහ කරනකොට අපි තවත් අවධානය යොමු කළ යුතු දෙයක් තමයි කතා බහ කරන්නට ඔබේ රැකියාව පැත්ත. ඔබේ රැකියාව පැත්ත කතා බහ කරද්දී විශේෂයෙන්ම රැකියාවේ තිබුණු යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන්, ගැටලුකාරී තත්ත්වයන්
නිමා වෙමින් පවතින කාලවකවානුවක් විදිහටත් සඳහන් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙන්න මේ රැකියාව පැත්තේ යම්තා දුරට ඔබට සහනයක් උදා වෙමින් තිබෙනකොට සුවිශේෂී තත්ත්වයක් ඉදිරියේදී ඇති වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ තත්ත්වය තුළ ඔබේ රැකියාවේ කටයුතු බලාපොරොත්තු නොවුණු ආකාරයෙන් වේගෙන් ශීඝ්‍රයෙන් දියුණුවක් ඇති කරන්න සමත් වෙනවා. ඒ ගැන අපි කතා බහ කරමු. ඒ ගැන කතා බහ කරන්නට ඉස්සෙල්ලා ඔබට යම් කරුණු කාරණාවන් කිහිපයක් සඳහන් කරන්න තියෙනවා. ඒ තමයි මේ වෘශ්චික ලග්න හිමියන්ගේ නම වැන්නේ ගුරු ග්‍රහතුමන් ගමන් කරනකොට ඉදිරි අවුරුද්දක කාලය තුල මේ ගුරු ග්‍රහතුමන් ග්‍රහචරිතයන් කිහිපයක් විවිධාකාර අන්දමින් නිර්මාණය කරගන්නවා. මේ නිර්මාණය කරගන්නා වූ විවිධාකාර වූ ග්‍රහචරිතයන් අතරින් සුවිශේෂී ග්‍රහචරිතයන් කිහිපයක් මම ඔබට සඳහන් කරනවා. වෘශ්චික ලග්න හිමියන්ගේ නම වැන්නේ ගමන් කරන මේ ගුරු ග්‍රහතුමන් ජුනි මාසේ 2 වෙනිදා ඔබේ නම වැන්නට කටක රාශියට පැමිණිලා උච්ච භාවයට පත් වෙලා ත්‍රිකෝණ බලයෙන් ගමන් කරමින් ඉන්න අතරතුර ජූලි මාසේ 21 වෙනිදා අස්ත වීමක් සිද්ධ වෙනවා. මේ අස්ත වීම නිසා මම අර කතා කරපු සුබ ප්‍රතිඵලයන් අවම මට්ටමක් අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ ජූලි මාසේ 21 ඉඳලා අගෝස්තු මාසේ 6 දක්වා මේ අස්ත කාලය තියෙනවා. ඒ කාලය තුල එතරම් සුබදායක දේවල් මම සඳහන් කරපු ආකාරයෙන්ම ඔබට නොලැබී යන්නට පුළුවන්කමක් තියෙනවා. හැබැයි අගෝස්තු මාසේ 6 වෙනිදාන් පස්සේ මේ දේවල් නැවතත් පෝෂණය කරන්න සමත් වෙලා නැවත වතාවක් ඔබට සුබදායක දේවල් දකින්න අහන්න ලැබෙන්න පුළුවන් වෙනවා. මෙහෙම යනකොට ඔක්තෝබර් මාසේ 31 වෙනිදා තව සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි දැනට කටක රාශියේ ජුනි මාසේ 2 වෙනිදා ගමන් ආරම්භ කරන ගුරු ග්‍රහතුමන් ඔබේ නම වැන්නෙන් දස වැන්නට ගෝචරයක් සිද්ධ වෙනවා. සිංහ රාශියට ගෝචර වීම වෘශ්චික ලග්න හිමියන්ට තව තවත් වැඩියෙන් වාසනාව උදා කරන කාලයක්. අර මම කලින් සඳහන් කරා ඔබට ඔබේ රැකියාව පැත්තේ ඉතාමත්ම ශීඝ්‍ර දියුණුවක් ඇති කරනවා කියලා. අන්න ඒක මෙන්න මේ කාලෙදී ඇති වෙන්න පටන් ගන්නවා. ඔබ බලාපොරොත්තු වුණු ආකාරයෙන් ඔබගේ රැකියාවේ කටයුතු සාර්ථක වෙනවා. රැකියාවට තිබුණු ප්‍රශ්නකාරී තත්ත්වයන්, ගැටලුකාරී තත්ත්වයන් අවසන් කරමින් ඔබේ රැකියාව නව මාවතකට ඇති කරනවා. ඔබට උසස් වීම ලැබීම වගේ දේවල් ප්‍රමාද වෙලා තිබුණා නම් ඒ ප්‍රමාදයන් දුරු කරලා ඔබට නිසියාකාර නිවැරදි තැන ඔබට ලැබෙන්න පටන් ගන්නවා. ඔබට අතිකාල දීමනාවල් වගේ දේවල් නොලැබී තිබුණා නම් ඒ වගේම ඔබගේ පාලකකින් නිලධාරීන්ගෙන් ඔබේ රැකියා කටයුතු වලදී යම්කිසි විදියකට ඇඟිලි ගැසීම් ඇති වෙලා ඔබට රැකියා ස්ථානේ එපා වෙලා තිබුණා නම් අන්න ඒ දේවල් දුරු කළා ඔබ තව තවත් සාර්ථක වෙලා ඔවුන්ගේද උදව් උපකාර ඇතුව ඔබේ රැකියාවේ කටයුතු සාර්ථකභාවයට පත් කර ගැනීමේ හැකියාව වාසනාව උදා කර ගන්නවා. රැකියාව පැත්තෙන් බලාපොරොත්තු වන්නා වූ සියලුම දේවල් මේ ආකාරයෙන් ඔබට මේ ඔක්තෝබර් මාසේ 31 වෙනිදා සිට පෝෂණය කරනවත් එක්කම රැකියා ස්ථානයේ ඔබට ඉතාමත්ම යහපත් තැනක් වෙනවා. රැකියා ස්ථානෙන් ඉතාමත් හොඳ ආදායම් මාර්ගයක් ළඟා කරගන්න, වැටුප් වර්ධකයන් ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔබ තවමත් රැකියාවක් නැතුව ඉන්න කෙනෙක් නම් නව රැකියා අවස්ථාවන් ඔබට උදා වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම රාජ්‍යාංශ සම්බන්ධ වෙලා රැකියාවක් බලාපොරොත්තුෙන් හිටපු වෘශ්චික ලග්න හිමියන්ට මෙන්න මේ කාලේ ඔබේ රැකියා සිහිනය ළඟා කරගන්න පුළුවන්. ඔබ ධම්ම ආයුධම්පත් සකස් කරගෙන ඒවට අවශ්‍ය කරන්නා වූ දේවල් ලබා ගන්නගෙන සූදානම් වෙලා හිටියොත් ඔබට අනිවාර්යයෙන්ම රාජ්‍යාංශ සම්බන්ධ වෙලා රැකියාවන් කිරීමේ වාසනාව වාග්ය උදා වෙන කාලයක් විදියට සඳහන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ සිංහ රාශියේ ගුරු ග්‍රහතුමන් ගෝචර සිද්ධ වෙනකොට ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා ඉඳලා ඔබ ටිකක් තිබුණාට වඩා ඔය ප්‍රතිරූපයන් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. කලින්ට වඩා පොඩ්ඩක් අහංකාර ගතිය ඔබ තුල ඇති වෙන්න පුළුවන්. මොකද සිංහ රාශියේ ගමන් කරන්නේ සූර්යයාට අයිති රාශියක. ඒ වගේම කේන්ද්‍රගත බලයකින් ගමන් කරන්නේ තරමක් අහංකාරකම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ අදහස් අනිවාර්යයෙන්ම ස්ථිර අදහස් බවට පත් වෙනවා. ඒවා හරි ඍජු තීරණ ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. ඔබ හරි ප්‍රතිපත්තිකාරක පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඕනෑම කෙනෙක්ගේ අඩුපාඩු ඔබට නිවැරදිව හඳුනා ගැනීමේ තීක්ෂණ බුද්ධිය ඔබ තුළ ඇති වෙනවා. ඒ වගේම ඒවා
තුලින් ඔබට ඔවුන් පිළිබඳව නිසියාකාරව දැන හඳුනා ගැනීමේ හැකියාවක් ඔබ තුල ඇති වෙනවා. ඕනෑම රහස් කටයුත්තක් ඔබට සාර්ථක කරගන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම රහස් පරීක්ෂක වැඩ කටයුතු සම්බන්ධ වෙලා ඉන්න කට්ටියගේ රැකියාව ශේෂ්ඨයේ ඔවුන්ගේ ඊටාම සුවිශාල දියුණුවක් මේ කාලේ ඇති වෙනවා. ඒ තුලින් ඔවුන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඒ සාර්ථක ඉලක්කයන් සපුරා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි රැවටීම්, මුලාවීම්, වංචාවලට හවු වෙන්නේ නැතුව යහපත් විදිහට තමන් බලාපොරොත්තු වන ආකාරයෙන් තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන තමන්ගේ අරමුණු කරා යන්නට හැකියාවක් උදා වෙනවා කියන කාරණාවත් විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ඔබගේ අධ්‍යාපන කටයුතු වලටත් අර කටක රාශියේ ගමන් කරනකොට තිබුණ ආකාරයෙන්ම ඔබගේ අධ්‍යාපන කටයුතු වලත් ඉතාමත්ම සුබදායක තත්ත්වයේ ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම හැකියාව ඔබ තුල ඇති වෙනවා. ඒ වගේම ඔබේ ආර්ථික තත්ත්විනුත් ඒ කාර්යම සාර්ථකභාවයට පත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම ඔබ කරන කියන වෙළෙහළඳාම් කටයුතු වලින් ව්‍යාපාරික කටයුතු වලින් ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් ඒ දේවල් සාර්ථකභාවයට පත් කරගන්න ඔබට ඉදිරියට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ කරන කියන කටයුතු ඉතාමත්ම වගකීමෙන් යුතුව කරන්න ඔබ තුල හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබේ විවාහ ජීවිතය ගැන කතා කරන්නම ඕනේ. මොකද විවාහ ජීවිතය තුළ ඔබගේ තිබෙන සාර්ථකත්වය ආරම්භයක් විදිහට ගන්න පුළුවන් කාලයක්. ඔබේ විවාහ ජීවිතයේ තිබුණු ප්‍රශ්නකාරී තත්ත්වයන්, ගැටලුකාරී තත්ත්වයන් ඉවත් කරලා විවාහ ජීවිතයේ සාර්ථකත්වයක් ළඟා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයගේ විවාහයන් ප්‍රමාද වීම සිද්ධ වුණා නම් ඒවාවත් නැවත වතාවක් ඒවා සාර්ථකභාවයට පත් කරගන්න පුළුවන්. ඔබේ විවාහ කටයුතු සාර්ථකභාවයට පත් කරගන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා යහපත් භාවයට පත් කරගැනීමේ හැකියාවක් කටක රාශියේදී වගේම මේදී ඒ කරුණු කාරණා ඒ ආකාරයෙන්ම පෝෂණය කරන්න සමත් වෙනවා කියන කාරණාව ඔබට සඳහන් කරන්න ඕනේ. ඉතින් ඔබට අපි කතා කරපු දෙයක් තමයි විශේෂයෙන් ඔබේ ගේදොර වතුපිටි යාන වාහන සම්බන්ධයෙන්. ඔබගේ ගේදොර වතුපිටි යාන වාහන සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී ඒවායේ කටයුතු සාර්ථකභාවයට පත් කරගන්න ඔබට විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ 31 වෙනිදාන් පස්සේ ඒ දේවලුත් ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් ඔබේ ගෙදර දොර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ගෙයක් දොරක් හදන්න, නවීකරණයක් කරන්න, යානයක් වාහනයක් ගන්න බලාගෙන ඉන්න ඒවා සීනියක් නොවි යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ කුෂිකර්මාන්තයේ නිරත වෙලා ඉන්න කෙනෙක් නම් ඒවායින් ඔබට වැඩි පළදාවක් ලබාගෙන ඔබේ ආර්ථික ශක්තියින් තව තවත් වැඩි දියුණු කර ගැනීමේ හැකියාව වාසනාව ඔබ තුල ඇති වෙනවා කියන කාරණාව සඳහන් කරන්නට පුළුවන් කමක් ලැබෙනවා. මෙන්න මේ වගේ ඊ타ත්ම සුබදායක දේවල් ඔබට ලැබෙන ග්‍රහ චලිතයන් තමයි ගුරු ග්‍රහතුමන් මේ ඉදිරි වසර කාලය තුල නිර්මාණය කරන්නේ. මෙන්න මේ ග්‍රහ චලිතයන් මේ ආකාරයෙන් ඊ타ත්ම හොඳින් ඔබේ ජීවිතයට ඊටා යහපතක් වාසනාවක් ළඟා කර දෙමින් ගමන් මාර්ගයේදී වෘශ්චික ලග්න හිමියන්ගේ 9 වැන්න සහ 10 වැන්නේ මේ ගුරු ග්‍රහතුමන්ගේ ගෝචර ගමන සිද්ධ වෙනකොට දෙසැම්බර් මාසයේ 13 වෙනිදා නැවතත් සිංහ රාශියේ වක්‍ර ගමනක් ආරම්භ කරනවා. ආපසු ගමනකට නිරත වෙන්න පටන් ගන්නවා. මෙන්න නිරත වෙන්න පටන් අරගෙන 2027 ජනවාරි මාසයේ 25 වෙනිදා 2027 ජනවාරි මාසයේ 25 වෙනිදා නැවතත් ඔබේ 9 වැන්නෝ කටක රාශියට වක්‍ර ගමනෙන් පැමිණෙනවා. මේ පැමිණිලා ඊට පස්සේ අප්‍රේල් මාසයේ 2027 අප්‍රේල් මාසයේ 13 වෙනිදා දක්වා වක්‍ර ගමන ඇති වෙලා ඒ වක්‍ර ගමන අවසන් කළා නිවෘත්ත ගමනක් ආරම්භ කරනවා. මේ නිවෘත්ත ගමන ආරම්භ වෙන්නේ අප්‍රේල් මාසයේ 13 වෙනිදා 2027. ඊට පස්සේ නැවත වතාවක් ජුනි මාසයේ 26 වෙනිදා 2027 ජුනි මාසයේ 26 වෙනිදා නැවතත් ඔබේ දසවැන්න වූ සිංහ රාශියට නැවතත් පැමිණීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ වසරක කාලය තුළ විවිධාකාර ග්‍රහ චලිතයන් රාශියක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කිරීමේදී ඔබට සුබ ප්‍රතිඵලයන් අත්පත් කරගන්න ඔබේ ජීවිතය වෙනස් කරගන්න වාසනාව උදා කරලා දීලා තියෙනවා. හැබැයි මේ වාසනාව උදා කරලා දුන්නාට යම් තැන්වල ඔබ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. නැවත වතාවක් මේ කාරණාව ගැන ඔබට මම සඳහන් කරන්නම්. විශේෂයෙන්ම ජූලි මාසයේ 21ත් අගෝස්තු මාසයේ 6ත් තුල ඔබ බලාපොරොත්තු නොවුණු යම් දුර්වලතා ඇති වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම දෙසැම්බර් මාසයේ 13 වෙනිදා ඉඳලා ජනවාරි මාසයේ 25 වෙනිදා දක්වා මේ කාලෙදී
ඒ ලැබෙන ප්‍රතිඵලයන් ටික ටික ඔබට අඩු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කොහොම වුණත් ඔබ සාර්ථක වෙලා හිටියොත් මේ දේවල් ගැන හොඳින් අවබෝධ කරගෙන හිටියොත් ඔබේ ජීවිතය වෙනස් කරගන්න, ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාවක් තියෙනවා. මේ හැම දෙයක්ම කතා බහ කරපු අතරතුරේ අපි ඔබේ සෞඛ්‍ය ගැන කතා බහ කරේම නැහැ. ඔබේ සෞඛ්‍ය ගැන සඳහන් කරන්න ඕනේ. මේ කටක රාශියේ එමත් ඒ වගේම සිංහ රාශියේ මේ රාශින් දෙකේම ගුරුගාතුමන්ගේ ගෝචර ගමන සිද්ධ වෙනකොට ඔබේ ශරීර සෞඛ්‍ය නිරෝගීතාවයකට පත් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඔබට තිබුණු යම් අසනීප තත්ත්වයන් වලට ඔබට ඒවායින් යම් සහනදායි තත්ත්වයක් ළඟා කර ගැනීමේ හැකියාවකුත් උදා වෙලා තියෙනවා. හැබැයි යම් තැන්වලදී ග්‍රහ චලිතයන් එක්ක ඇතිවෙන දුර්වලතා නිසා ඔබට ටිකක් ඔබගේ උදරාබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ උෂ්ණගත අසනීප තත්ත්වයන් වගේ දේවල් මතුවෙන්න පුළුවන්. පපුවේ යම් අසනීප තත්ත්වයන් මේ වගේ දේවල් ඔබට මතුවෙන්නට පුළුවන්. ඒ වගේ පුංචි අසනීපකාරී තත්ත්වයන් ඇති වෙනවා නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙලා අවශ්‍ය විදිහට ඔබ නිරෝගීතාවය ආරක්ෂා කරගන්න කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියන කාරණාවත් සිහිපත් කරනවා. ඔව් මේ කතාව මේ විදිහට කියාගෙන යද්දී ඔබට ඉතාමත්ම සුවිශේෂී වාසනාවන්ත කාලයක් මම සඳහන් නොකර හිටියා. ඒ සඳහන් නොකර හිටියේ ඔබට එක විශේෂයෙන්ම සඳහන් කිරීමක් කරන්න ඕන නිසා. ඒ විශේෂ වාසනාවන්ත යහපත් කාලය ගැන ඔබට දැන් කියන්න සූදානම් වුණත් හැබැයි ඒ කාලය ගැන ඔබට කියන්න කලින් තවත් මතක් කිරීමක් තියෙනවා. ඒ මතක් කිරීම තමයි ඔබ ජ්‍යොතිෂය, වාස්තු විද්‍යාව, අංක විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර පිළිබඳව අවධානය යොමු කරන කෙනෙක් නම් ඒවා අධ්‍යාපනය කරගෙන එය වෘත්තියක් බවට පත් කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට අවශ්‍ය කරන පාඨමාලාවක් අපි අරන් ඇවිල්ලා තියෙනවා. මේක තවත් එක පාඨමාලාවක් නෙමෙයි. ඔබේ ජීවිතය වෙනස් කරන පාඨමාලාවක්. ඔබේ ජීවිතය උසස් කරන පාඨමාලාවක්. ඔබේ ඉරණම් ගමන වෙනස් කරන පාඨමාලාවක්. ඔබව පරිපූර්ණ ජ්‍යොතිෂවේදියෙක්, වාස්තුවේදියෙක්, අංක විද්‍යාඥයෙක්, ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර පිළිබඳව හොඳ කියවීමක් තියෙන දැනුම් සම්භාරයක් ඇති පුද්ගලයෙක් බවට පත් කරන්නට අපි මේ පාඨමාලාව අරන් ඇවිල්ලා තියෙන්නේ. මමත් මගේ ආදරණීය ජෝතිෂවේදීන් කිහිප දෙනෙක් සමග සම්බන්ධ වෙලා මේ පාඨමාලාව ඔබට තිරණ කරන්නට කටයුතු ආරම්භ කළා තියෙනවා. ඉතින් ඔබත් ඔබේ ජීවිතය වෙනස් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, ඔබේ ජීවිතය උසස් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබටත් පුළුවන් අපෙත් එක්ක අත්වැල් බැඳ ගන්න. මේ කරුණු කාරණාවන් හැම දෙයක්ම අපි කිසිදු ගුරු මුස්තියක් තියාගන්නේ නැතුව ඔබට රසවත්ව හරවත් විදියට කියලා දෙන්න අවශ්‍ය කරන කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන් තිරේ දිස්වෙන මොබිටෙල් දුරකථන අංකයට REG කියලා ටයිප් කරලා WhatsApp මැසේජ් එකක් තියන්න. එතකොට ඔබ මේ පාඨමාලාව සඳහා සම්බන්ධ කරගන්නවා. කණ්ඩායම් කිහිපයකට පමණයි අවස්ථාව උදා කර දීලා තියෙන්නේ. මේ පාඨමාලාව ආරම්භ වෙන්නේ Zoom තාක්ෂණයේ ඔස්සේ. Zoom තාක්ෂණයේ ඔස්සේ රාත්‍රී කාලේදී ආරම්භ වෙන මේ පාඨමාලාව මාසයකට දින 4ක් පමණයි පැවැත්වෙන්නේ. ඒ නිසා ඔබත් ප්‍රමාද නොවි මේ පිළිබඳව අවධානය යොමු කරන කෙනෙක් නම් කරුණා කරලා WhatsApp මැසේජ් එකක් එවන්න කියන කාරණාවත් සිහිපත් කරමින් අපි බලමු ඔබට නොකී කතාව මොකක්ද කියලා. ඒ වාසනාවන්ත නොකී කතාව තමයි සැප්තැම්බර් මාසේ 18 වෙනිදා. සැප්තැම්බර් මාසේ 18 වෙනිදා ඔබේ ලග්නාධිපති කුජ ග්‍රහතුමන්, ඒ වගේම ඔබේ 6 වෙනි අධිපති කුජ ග්‍රහතුමන් ගෝචර ගමනින් කටක රාශියට පැමිණෙනවා. ඒ කියන්නේ ඔබේ 9 වෙනිට පැමිණිලා කටක රාශියේ නීච භාවයකට පත් වෙනවා. මේ නීච භාවයට පත් වෙනකොට ගුරු ග්‍රහතුමන් ඉන්නේ උච්ච භාවයෙන් පත් වෙලා. එතකොට මේ දෙදෙනා අතර ඇති වෙන සුසංයෝගය නිසා මෙතන නිර්මාණය වෙනවා නීච භංග රාජයෝගයක්.
මේ නීච බංග රාජ්‍යයේ නිර්මාණය වීම ඔබට මම සඳහන් කරපු සුබ ප්‍රතිඵලයන් දෙතුන් ගුණයකින් වැඩි කරන්න සමත් වෙනවා. ඔබගේ පෙර සසරේ කරපු කුසල් මතු කරන්න සමත් වෙන ඊ타ත්ම යහපත් වාසනාවන්ත කාලයක් බවට පත් වෙනවා. මතක තියාගන්න ඕනේ ඔබ මේ තියෙන්නේ ඔබට සැප්තැම්බර් මාසේ 18 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ 31 දක්වා කාලය. මෙන්න කාලය ඔබ ජීවිතය අලුතින් ලියන්න, ජීවිතය අලුතින් ආරම්භ කරන්න, ජීවිතේ හැරුම් ලක්ෂ්‍ය බවට පත් කරන ඉතාමත්ම ඉතා වාසනාවන්ත කාලයක් බව ඔබට සිහිපත් කරන්නම ඕනේ. ඉතින් මුච්චිකලක් නෙමෙයි මේ සුබ දේවල් ගැන කතා කරා වගේම ඔබට මේ සුබ දේවල් ඒ ආකාරයෙන් ලැබෙන්නේ නැහැ කියලා කෙනෙක් සඳහන් කරන්න පුළුවන්. ඔව් සමහරක් වෙලාවට එහෙම වෙන්න පුළුවන්. මම කියපු සුබ දේවල් 100%ක් කෙනෙකුට ලැබෙනකොට තවත් කෙනෙකුට පහළාගියක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට හේතුව තමයි ඔබ උපදින අවස්ථාවේ විශ්වයේ ග්‍රහ තාරකාවන් විසිරලා තිබුණු ආකාරයට ඒ ග්‍රහයින්ගේ තිබුණු බල දුබලතාවයන් අනුව. ඒ විතරක් නෙමෙයි ඔබ මේ වෙනකොට ගෙවන මහ දසාවන්, අතුරු දසාවන්, වී දසාවන්, ඒ වගේම ඔබගේ 22 වෙනි දර්කානාධිපතිය, 64 වෙනි නවාංශකාධිපතිය, ඔබගේ ආත්මකාරක ග්‍රහයාගේ ඇසුරීම අනුව මේ දේවල් වල යම් වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. මම ඔබට අරන් ආවේ පොදු ලක්ෂණ පලාපලය. ඔබගේ පෞද්ගලික කේන්ද්‍ර සටහනේ තියෙන ප්‍රතිඵලයන් සඳහන් කරන්න බැරි නිසා පොදු ලක්ෂණ බලාපලයක් විදිහට අරන් ආවේ. ඉතින් ඔබට යම්කිසි ආකාරයෙන් මම සඳහන් කරපු දේවල් වල සුබ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් ඔබගේ කේන්ද්‍ර සටහනේ යම්කිසි ආකාරයක ගැටලුවක් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඔබ කරන්න ඕනේ ඔබේ පවුලේ ජ්‍යොතිෂවේදියා හම්බ වෙලා ඔබේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරගෙන නිවැරදි මාර්ග උපදේශයක් ගන්න. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් WhatsApp මාර්ගයෙන් අපිට කතා කරලා ඔබගේ පෞද්ගලික කේන්ද්‍ර පත්‍රය අපේ ආයතනය සමගින් පරීක්ෂා කරගෙන නිවැරදි මාර්ග උපදේශයක් ලබාගෙන ඔබට ඇතිවෙන ගැටලුකාරී තත්ත්වයන් මිදලා ඔබේ ජීවිතයත් ආලෝකමත් කරගන්න, යහපත් කරගන්න හොඳ මාර්ග උපදේශයක්, නිවැරදි මඟ පෙන්වීමක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් බොහෝ කරුණු කාරණාවන් පිළිබඳව කතා බහ කරපු නිසාම තවත් දවසක මෙවැනි වූ වැඩසටහනකින් ඔබත් එක්ක සම්බන්ධ වීමේ අරමුණ හදවතේ තබාගෙන භූපති රාවණ නාලිකා වෙනුවෙන් ඔබත් එක්ක සම්බන්ධ වුණු මම උච්චික ලක්ෂණ හිමියන්ට ඔබ බලාපොරොත්තු වූ ආකාරයෙන් ඔබේ සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය කරන්නා වූ කායික ශක්තිය, මානසික ශක්තිය වගේම තෙරුවන් ගුණ බලයත්, සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදයත්, විශ්වයේ තිබෙනා වූ සියලුම සුබ ශක්තියින් වල පිහිට ආශිර්වාදයත් නිරන්තරයෙන්ම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මම වාස්තුවේදී, ජ්‍යොතිෂවේදී කුමාරවිත්ත මුනි.